ඔයා මේක ඩ්‍රයිව් කරනකොට ඔයාට දින ෆීල් එක මොකක්ද? ස්මූත් එකෙන් යනවා හොඳට. වංගුවක් එහෙම ගන්නකොට එන ස්මූත් එකේ ගන්න පුළුවන්. ඇත්තටම සුව පහසුව යන්න පුළුවන්. කලින් මම පැදලා තියෙනවා මේ බයිසිකල් කීපයක්ම. ඉතින් ඇත්තට මේ වල රෝද සයිස් ඔක්කොම පොඩි. ඒ වගේම බ්‍රේක් හොඳටම ෂුවර් ගැහුවොත් අගම වදිනවා. 10යි 80 ටයර් සයිස් එක තමයි ඉස්සරහා. මේ බබාලා දෙන්න ඉන්නවා. ඒගොල්ලෝ ඉස්කෝලේ දාන්න, වයිෆ් ඔෆිස් එකට දාන්න යනවා. ඉතින් ඒ වැඩ ටික ඇත්තටම පහසුවෙන් කරගන්න පුළුවන්. යනකොට පිකප් එක මොකද මේක එයා කූල 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් තියෙන්නේ. ඔව් හොඳ පිකප් එකක් තියෙනවා ඇත්තටම. මම ගොඩක් දකිනවා බයිසිකල් වල ස්ටෑන්ඩ් එක ගහන් යනවා. ඇක්සිඩන්ට්ස් වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි මේකේ ස්ටෑන්ඩ් එක ගහන් යනකොට එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. සේෆ්ටි පැත්තයි පිකප් එකත් අතින් ඔක්කොම හොඳයි. i3s ටෙක්නොලොජි එක පෙට්‍රල් ඉතුරු කරන්න මාර විදිහට බලපානවා. ඒ ටෙක්නොලොජි එකත් ඇත්තටම වටිනවා. TBT නැවිගේෂන් ඩිජිටල් ඩෑෂ්බෝඩ් එක. අතන අපිට අමතක වෙන්න පුළුවන් කිලෝමීටර් ගාන කොච්චරද දිව්වද. මේකේ සර්විස් එක ඉන්ඩිකේට් කරගම අපිට ගිහලා ටග් ගාලා සර්විස් එක කරන්න. මොකද මගේ වැඩවලට යනකොට කස්ටමර්ස්ලා මට ටග් ගාලා එවනවා මේ ලොකේෂන් එක මට මේක ටග් ගාලා දාගෙන එතනට යන්න පුළුවන්. LED හෙඩ්ලයිට් එකක් තියෙන්නේ. මේකේ ඇත්තටම LED එක මාර පවර්ෆුල්. ටික ගහන්න වුණොත් ගිහිල්ලා බහැලා සීට් එක උස්සලා වින කරකෝලා මේක මෙහෙම මොකොත් නෑ. ඇත්තටම අපිට වාඩි වෙලාම පෙට්‍රල් ටික ගහගෙන යන්න පුළුවන්. හයිඩ්‍රොලික් ටොක්ස් පද්ධතියක් තියෙනවා. කලින් බයික් එකත් එක්ක මේක බලනකොට කිසිම අමාරුවක් නැහැ. බලක වැටෙන්නත් දැනෙන්නේ නැහැ. කාර් එක යනවා වගේ පොඩි ෆීල් එකක් තියෙනවා. මේ ෂොක්ස් පද්ධතියත් එක්ක දැනෙන්නේ නැතුව ගිහින් එන්න පුළුවන් දුර ගමනක්. ඇත්තටම හොඳ බයික් එකක්. මම හොයපු බයික් එක මට හම්බ වුණා. ටෙක්නොලොජි එක අතින් අදට හරියන හැම දෙයක්ම මේකේ තියෙනවා. මම ආසම මේකේ ටයර් සයිස් එකට. ලංකාවට ආපු පවුලට ගැලපෙන හොඳම බයික් එක තමයි Hero Zoom 125 බයික් එක. ඇත්තටම මට මේක මාර කම්ෆර්ටබල්. පෙට්‍රලුත් හොඳට වැඩ කරනවා. Tamanට මාසයේ අන්තිමට සෑහෙන ඉතිරියක් ආර්ථිකය කළමනාකරණය කරගන්න පුළුවන් හොඳම දේ ඇහිලා තියෙනවා. මේ වගේ බයික් එකක් ඔයගොල්ලන්ම කරගන්න. රටවට අපි හීරෝ වීරයන් හොයාගෙන යන ගමනේදී අපි දැන් ඇවිත් ඉන්නේ කටුවාවල ඒ වගේම මේ හරියට කියන වේරහැර. ඉතින් ඒ නිසා වේරහැර ඒරියා එකේ තමයි අපි මේ අපේ අද කතානායකයා හොයාගෙන යන්නේ. බලමු ගේ ඇරලා තියෙනවා. මෙතෙන්ට තමයි අද ආවේ අපි බලමු. මේ ඉන්නේ අද දවසේ කතානායකයා බුද්ධික. බුද්ධික අයබෝන්. අයබෝන්. බුද්ධික හොඳ කොන්ට්‍රැක්ෂන්ස් පැත්ත කරගෙන නැගියන හොඳ කර්මාන්තකරුවෙක්. ඒ නිසා ඔහුගේ ගමන ඔහුට ගොඩක් වැදගත් වේ. ඉතින් ඔහුත් එක්ක කතා කරලා බලමු අපි Zoom 125 R එකක් ඔහු ගත්තේ ඇයි කියලා. ඔයා ගැන දැනගන්න ආසයි. ලයිෆ් එක කොහොමද? ජීවිතේ කොහොමද? මොනවද පවුලේ තොරතුරු? පවුලේ කියන්නේ මෙහෙමයි. මමයි වයිෆුයි බබාලා දෙන්නෙක් ඉන්නවා. පොඩි එක්කෙනා තාම අවුරුදු 5යි. නර්සරි යන්නේ. ලොකු එක්කෙනා අවුරුදු 9යි. එයා දැන් ග්‍රේඩ් 4 යන්නේ. ඉතින් එහෙමයි අම්මයි තාත්තයි එක ඉන්නවා සතුටින් ඉන්නවා. සතුට තමයි නේද පවුලක තියෙන්න ඕනේ සතුට නේ. අනිවාර්යයෙන්. ඒ සතුට තියෙන තැන ජීවිතේ සුන්දරයි. ජීවිතේ ලස්සනයි නේ. ඔව් අනිවාර්යයෙන්. බුද්ධික මේ ඔයාට හිතුනේ ඇයි මේ Zoom 125 R එකකට යන්න ඕනේ කියලා? ඒක නම් ඇත්තටම මෙහෙමයි. මම නිකන් Facebook එකේ බල ඉනකොට මම දැක්කා මේ අතුරුගිරියේ මේ ෂොප් එක දාලා තිබ්බා මෙහෙම ඇඩ්වර්ටයිස් කරලා තිබ්බා මේ බයිසිකල්. ඉතින් මට නිකන් හිතුණා ගිහිල්ලා බලන්න එකක් ගන්න කියලා. ඉතින් මම ඇත්තටම ගියා. ගියාම දැක්කා මේ Zoom එකේ 110 එකයි 125 එකයි. 110 එක මම ගන්න තමයි පොඩක් අයිඩියා කරේ. පස්සේ තුන ඒකට වඩා මගේ සයිස් එකත් එක්ක පොඩ්ඩක් මේ 125 එක හොඳයි කියලා. හයිට් එකත් එක්ක. ඔව් හයිට් එකත් එක්ක. ඉතින් ඒක නිසා 125 ගත්තා. බුද්ධික ඇයි 125 Zoom R එකට හිත යන්න හේතුව අවුට්ලුක් එකද මොකක්ද ඔයාට ඉස්සෙල්ලාම මේකට වව් කියලා හිතෙන්න හේතුව? 125 එකට යන්න හිතුනේ මේකේ මේ රෝදවල සයිස් එකයි. ඇත්තටම මම හයිට් එකක් තියෙනවා. මගේ සයිස් එකත් එක්ක මට හිතුණා මේකේ රෝදවල සයිස් එකයි ඔක්කොමත් එක්ක 125 එක හොඳයි කියලා. මේකම ගන්න තමයි ගෙදර කට්ටියත් ගියා. වයිෆුයි බබාලා දෙන්නත් ඒගොල්ලෝ
කිව්වේ මේකම ගමු කියලා. ඔව්. අරකට වඩා මේක හොඳයි කියන එක. ඉතින් ඒක නිසා හිතුණා මේකම ගත්තයි දැන්. වා මේක ඩ්‍රයිව් කරනකොට ඔයාට දින ෆීල් එක මොකක්ද? එතන කිව්වොත් ස්මූත් එකකින් යනවා හොඳට. දැනෙන්නේ නැහැ මේකේ රෝද වල සයිසස් ඔක්කොමත් එක අනිත් එක මේ පොඩක් වර වංගුවක් එහෙම ගන්නකොට එන ස්මූත් එකේ ගන්න පුළුවන්. කලින් මම පැදලා තියෙනවා මේ බයිසිකල් කීපයක්. ඉතින් ඇත්තට මේ වල රෝද සයිස් ඔක්කොම පොඩි. මේකේ රෝද සයිස් එකත් ලොකුයි. ඒ වගේම බ්‍රේක් හොඳටම ෂුවර් ගැහුවොත් අඟම වදිනවා. ඉතින් ඒ හේතු නිසාම තමයි හිතුනේ මේ 125 එක ගන්න. අනිකුත් ස්කූටර් වලට ආපු ටයර් එකට වඩා මේකේ ටයර් එක ඉතාමත් ලොකුයි කියලා ඒකට හොඳම උදාහරණ තමයි 110යි 80 ටයර් සයිස් එක තමයි ඉස්සරහා. බුද්ධික ගෙදර වයිෆ්ගේ බබාලගේ ඔවුන්ගේ මොකද ඔවුන් මේක නැගලා යනකොට කට්ටියම හිතන ගෙදර අය ගොඩක් දෙනෙක් මේක දැන් ප්‍රවාහනේ ඔව් ඇත්තටම යනවා මේ බබාලා දෙන්න ඉන්නවා ඒගොල්ලන්ගේ ඉස්කෝලේ දාන්න වයිෆ් ඔෆිස් එකට දාන්න යනවා. ඉතින් ඒ වැඩ ටික ඇත්තටම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අද දවසේ ගෙදර දොරේ සියලු වැඩ කටයුතු කරගන්නේ Zoom 125 R එකෙන් කියලානේ ඔය කියන්නේ. ඔව් ඇත්තටම. ඔව් ඒ නිසා ගෙදරක ආර්ථිකය පිරිමහ ගන්න ගොඩක් වෙලාවට ආර්ථිකයට වැඩි බරක් දෙන්නේ ප්‍රවාහණයට. ඒ නිසා මම හිතන්නේ සමස්ත වැඩ කොටස බුද්ධිකගේ අද කෙරෙන්නේ දරුවෝ ඉස්කෝලේ යන එක, නෝනව ඔෆිස් එකට දාන එක, මෙයාගේ සයිට් වලට යන එක. මේ සියල්ලම අද Zoom එකට බාර දීලා තිනවා. ඒකේ වටිනාකම තියෙන්නේ Tamanට මාසයේ අන්තිමට සෑහෙන ඉතිරියක් ආර්ථිකය ගෙදර කළමනාකරණය කරගන්න පුළුවන් හොඳම දේ ඇහිලා තියෙනවා ප්‍රවාහනයේදී. ඒ තමයි Zoom Hero 125R කියන ස්කෝට් එක. බුද්ධික කොහොමද ඔයාට යනකොට පිකප් එක මොකද මේක එයා කූල 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් තියෙන්නේ? ඔව් හොඳ පිකප් එකක් තියෙනවා ඇත්තටම 125 නිසා මේ ඇත්තටම යන්න පුළුවන් ස්පීඩ් එකකින්. මොකද කලින් මම පැද්දේ 110 එකක්. ඒකට වඩා ඇත්තටම මේකේ මේ හොඳ පිකප් එකක් තියෙනවා. සේෆ්ටි පැත්තත් ඔක්කොම හොඳයි. මම ගොඩක් දකිනවා බයිසිකල් වල ස්ටෑන්ඩ් එක ගහන් යනවා. එතකොට ඇක්සිඩන්ට්ස් වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. මේකේ ඒක ෆීචර් එකක් තියෙනවානේ. මේ ෆීචර් එකක් තියෙනවා මේ ස්ටෑන්ඩ් එක ගහන් යනකොට එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ස්ටෑන්ඩ් එක ඔන් එකේ තියෙනකොට. ඒ වගේ සෑහෙන සේෆ්ටි පැත්තයි පිකප් එකත් අතින් ඔක්කොම හොඳයි. දැන් මේ තියෙන ෂේප්ිය මේ සයිස් ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවා නම් කොයි වෙලේවත් මේ බයික් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒක පණ ගන්න නැහැ. ඒක ගොඩක් වෙලාවට අදිස්සියකදී ගිහිල්ලා මෙහෙම නොදැන ගිහිල්ලා වංගුවක් එහෙම ගත්තොත් බෙන්ඩ් එකකදී එහෙම සමහර වෙලාවට ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ සේෆ්ටි ගොඩක් වටිනවා මේ වගේ ෆැමිලිය වෙහිකල් එකක් හැටියට. ෆැමිලිය බයික් එකක් හැටියට මේක යූස් කරනකොට මේ සේෆ්ටි පැත්ත ගොඩක් බලපානවා. i3s ටෙක්නොලොජි එක මම හිතන්නේ මේකට ආපු විශිෂ්ටතම දෙයක්. ඔව් ඔව් ඒකත් ඇත්තටම මේ වටිනවා. අපි ට්‍රැෆික් එකේ ඉන්නකොට දැන් ස්ටාර්ට් එකේ තියෙනවනේ. ඉතින් කලර් ලයිට්ස් එහෙම ඔන් වෙලා තියෙනකොට අපි මේ තාක්ෂණෙත් එක්ක ඇත්තටම මේක ඔන් එකේ තියෙනකොට මේක එන්ජින් එක ස්ටොප් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම පෙට්‍රල් ඉතුරු කරන්න මාර විදිහට බලපානවා. ඒ ටෙක්නොලොජි එකත් ඇත්තටම වටිනවා. ඒ වගේම තමයි අපි ගත්ත TBT navigation digital dashboard එක. ඔව් ඒකත් ඇත්තටම හොඳයි. මේ ඇප් එක දාගෙන අපිට කොහේ හරි දුර ගමනක් යනකොට මේ ඒකත් සෑහෙන සේෆ් මේ වටිනවා අපිට යනකොට. මේ ඒ වගේම මේක ඔක්කොම දේවල් පෙන්නනවා. මේක ඉන්ඩිකේටින් ඔක්කොම සර්විස් එක පවා දැන් මම දුවලා තියෙන ප්‍රමාණෙත් එක සර්විස් එක දැන්ට මේගොල්ලන් මේකෙන් ඉන්ඩිකේට් වෙලා පෙන්නනවා. ඉතින් ඇත්තටම අපිට අමතක වෙන්න පුළුවන් නේ කිලෝමීටර් ගානේ කොච්චරද දිව්වද. මේකේ සර්විස් එක ඉන්ඩිකේට් කරගම අපිට ගිහලා ටක් ගාලා සර්විස් එක කරන්න පුළුවන්. ඒක ඔක්කොම නැවිගේෂන් එක ගොඩක් අපි යූස් කරන දේවල්. මේක අද අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. ඔව් මොකද මගේ වැඩවලට යනකොට කස්ටමර්ස්ලා මට ටක් ගාලා එවනවා මේ ලොකේෂන් එක. මට මේක ටක් ගාලා දාගෙන එතනට යන්න පුළුවන්. ඒ ෆීචර් එකත් ඇත්තටම මේ මාර වටිනවා මට. ඒ නිසා මග නවත්ත පැත්තකින් ෆෝන් එකක් බලා ඒ වගේ ගොඩක් දේවල් වලට යන්න ඕනේ. කාලේ ඉතුරුයි. ටෙක්නොලොජි එක උසස්ම ලෙස බයික් එකකට මම හිතන්නේ ස්කෝටර් එකකට එන්න ඕනේ. හොඳම ටෙක්නොලොජි මේකට ඇහිලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. ඇත්තටම සතුටු වෙයි කියන්නේ. රෑට යනකොට කොහොමද ඔයාට ඒරියා එක ලයිට් අප් කරලා දෙන්නේ? මේක හොඳ LED හෙඩ්ලයිට් එකක් තියෙන්නේ. මේකේ ඇත්තටම LED එක මාර පවර්ෆුල්. ඉස්සරහා එන හැම දෙයක්ම පේනවා. ඉතින් ඒකත් මාර විදිහට මේ වටිනවා. ඔව් හොඳ ක්ලියර් අප් එකක්. ඔයාට හොඳ ඒරියා එකක් ෆුල් ඒරියා එකක් ඔයාට ලයිට් අප් කරලා දෙනවා. මේ ලයිට් එකේ ඇන්ගල් එකත් එක්ක ගත්තට පස්සේ හොඳ පාර ලොකු විව් එකක් ඔයාට ලයිට් අප් කරලා දෙනවා. ඒකෙදි ඔයාට හොඳට
ඉදිරියේ තියෙන දේවල් හොඳට ග්‍රහණය වෙලා Tamanට ෂේප් ලෙස ඕනි රෑක ඩ්‍රයිව් කරන්න පුළුවන්කම තියෙනවා. කහ පාට එළිය අරගෙන නැතුව අපි කියන්නේ මේ කනා ලයිට් කියලා. එහෙම නැතුව හොඳ ලයිට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ බෑක් ලයිට් ගත්තත් සිග්නල් ලයිට් ගත්තත් මේ සියල්ලම ඔයාලට පාරේ යනකොට ඉදිරියෙන් යන වාහනයටත් ඔයාලට හොඳ view එකක් පෙන්නනවා මේ බෑක් ලයිට් එක. ඒ නිසා සිග්නල් ලයිට් එක ගත්තත් පසුපසින් එන ඕනිම වාහනයකට පැහැදිලිව ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකෙදි ගොඩක් වෙලාවට මේ ඉස්සරහා යන මේ වගේ බයික් එකකට හොඳ ආරක්ෂාවක් තියෙනවා. පිටිපස්සෙන් එන අනතුර අවම කරගන්න පිටිපස්සෙන් එන එක්කෙනාට පැහැදිලිව පේනවා මේකේ මේ පිටිපස්ස බැරි දේනේ ෆෝන් එකේ නිසා මේකේ charging port එකක් මෙතන තියෙනවා. මෙතන ඒ වගේම හොඳට මොනවා හරි water bottle ද මොනවද file ද ඒ දේක් දාගෙන යන්න පුළුවන්. ඊළඟට තියෙන විශේෂම option එක තමයි petrol ටික ගහන්න උනොත් ගිහිල්ලා බහැලා seat එක උස්සලා වීන කරකෝලා මේක මෙහෙම මොකොත් නෑ. වාගේයාම petrol shed එකට ගියාට පම්ප් එක ගාවට ගියා. ඔයාලට මෙතන ඉඳගෙනම ඔයාලට touch කරන්න තියෙන්නේ. බලමු ඒක කොහොමද කියලා. කොච්චර අද වෙනකොට පහසුයිද කියලා. ඒක කරන්නේ එහෙම කරාම පෙට්‍රල් ඩිය ඇරෙනවා. ඇත්තටම අපිට වාඩි වෙලාම පෙට්‍රල් ටික ගහගෙන යන්න පුළුවන්. ඔව් දැන් ඔබට පේනවා ඇති මෙතන මේ කී එකෙන් පොඩි පුෂ් එකක් දෙන්න විතරයි තියෙන්නේ. මේක කෙලින්ම මෙතනින් ඇරෙනවා. ඊට පස්සේ ඔයාලට මේ යන්තම් පොඩි ටච් එකක් දෙන්න විතරයි තියෙන්නේ. මේ විදිහට මේකේ පෙට්‍රල් මෝඩිය ලොක් වෙනවා. මේ ඕපන් බෂර් එක සහිත පෙට්‍රල් ටැංක් එකේ පියන ඇරෙන එක ගොඩක් හොඳ දෙයක්. මොකද කාලය ඉතුරුයි. ගත්තොත් මේකේ හොඳ හයිඩ්‍රොලික් ටොක්ස් පද්ධතියක් තියෙනවා. කොහොමද ඔයාට දැනෙන බයික් එකේ ඩ්‍රයිව් කරලා ආවට පස්සේ? මම ටිකක් දුර යනවා මගේ වැඩවලටයි බබාලගේ ඉස්කෝලේ වැඩවලටත් එක්ක මම ටිකක් සාමාන්‍ය කිලෝමීටර් 50 60 දවසට යනවා. කලින් බයික් එකත් එක්ක මේක බලනකොට කිසිම අමාරුවක් නැහැ. සුව පහසුව ගිහිල්ලා එන්න පුළුවන්. මේ ෂොක්ස් පද්ධතියත් එක්ක දැනෙන්නේ නැතුව ගිහින් එන්න පුළුවන් දුර ගමනක්. ඇඟට කිසිම අමාරුවක් නැහැ. ඒතරම හොඳ බයික් එකක්. බුද්ධික ඔයාට මං හිතන්නේ ඊටම වටින දේ තමයි මේ බූත් ස්පේස් එක. සෑහෙන විශාල ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් කිලෝ 5 හාල් මිටි 3ක් විතර දාන්න පුළුවන්. මේ උසත් එක ගත්තාම මම හිතන්නේ ඔයාට ගොඩක් වටිනවා මං හිතන්නේ. ඒ වගේම තමයි මෙතන ඔයාට පේනවා ඉතින් හොඳ නයිට් එකට ඕන වෙලාවක මේක ඩේද ඕන වෙලාවක මේ ලයිට් අප් වෙලා තියෙනවා. මේ වගේ. ඔව් ඇත්තටම හොඳ LED ලයිට් එකක් තියෙනවා. ඕනි රෑක Taman ගෙනියන ડોකියුමන්ට්ස් ටික පරිස්සමෙන් ක්ෂණිකව ගන්න පුළුවන්කම තියෙනවා. ඕනි කරවලක ගිහිල්ලා. මොකද මේ ලයිට් එක ෆොටෝ මේ විදිහට ඔන් වෙනවා. මේක ඇරියට පස්සේ මේ වටිනවා මේ බූට් ස්පේස් එකත් එක්ක මේකේ ගොඩක් හෙල්මට් එකක් හරි නැත්නම් මගේ මොනවා ડોකියුමන්ට්ස් වගේම එක්ක බබාලාගේ මොනවා හරි අවශ්‍ය කරන දේවල් මේ සේෆ්ටි එක දාගෙන යන්න පුළුවන්. මේ ඉතින් ලොකු ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ලයිට් එක තියෙනවා. රෑකට එතන කලින් බයික් එකේ තිබ්බේ නැහැ මේකේ ලයිට් එකක්. මේ රෑකට ගියාම කොහේ හරි ගිහිල්ලා මම ෆෝන් එකේ ටෝච් එක ගහලා මොනවා හරි බලන්න තියෙන අඩුපාඩු ගත්තේ නැති දේවල් තියෙනවද කියලා මේකේ ලයිට් එකත් එක්ක ඒක අතරම වටිනවා. වගකීමක් සහිත genuine spare parts ඔබට ලබා ගන්න පුළුවන් මේ සෑම යතුරු පැදියකටම. අන්න ඒක ඉතාමත් විශේෂයි. ඒ වගේම තමයි ඔබට සර්විස් සඳහා ආෆ්ටර් සර්විස් එක සඳහා සේවා මධ්‍යස්ථාන හීරෝ වෙනම ට්‍රේනින් වෙච්චි කාර්මික නිලධාරීන් ඉන්නවා. තුරු නැගෙනහිර ඉඳගෙන ලංකාවම ආවරණය වෙන ඩීලර්ෂිප් එකක් තියෙනවා. ඒ නිසා ඔබට මේ යතුරු පැදියේ තියෙන ඕනම ප්‍රශ්නයකදී අබාන්සොට නිතින්ම ඔබේ පිටුපස ඉන්නවා. ඊළඟ දේ තමයි මතක තබා ගන්න. වසර 5ක වගකීම ඔබට අවුරුදු 5ක වොරන්ටියක් හම්බ වෙනවා. ඒක ඔබට සුවිශේෂයි. වසර 5ක වොරන්ටි එක. most stylish scooter එකක් හැටියට අද ඔබ අතරට ඇවිත් තියෙනවා Hero 125 R Zoom. ඒ නිසා අද වෙනකොට ජනප්‍රියත්වයට පත් වෙලා ජනතාව ගොඩක් ආසාවෙන් පදින එකක්. ඒ නිසා වගකීමක් සහිතව ඔබට මේ සෑම යතුරු පැදියකටම අබාන්සටෝ හරහා ඒ වගකීම නිතින්ම ලබා දෙනවා. ඒ නිසා රටේ නම ගිය ජන හදවත් තුල දශක 6කට එහා නම රැඳු අබාන්ස් ඔටෝ හෙට දවසේ ඔබ වෙනුවෙන් ඔබේ ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා. ඒ නිසා තමයි අපි රටවටා යන ගමනේදී වේරහැරට ඇහිලා බුද්ධිකත් එක්ක කතා කළේ. එහෙනම් ඉතින් ආයි අපි තවත් මෙවැනි කෙනෙක් එක්ක කතා බහ කරනවා. ගිහලා එන්න. පාර දිගේ පරිස්සමෙන් යන්න. වීරයා ආපහු ඇවිල්ලා.